පළමුවටම ඔයගොල්ලෝ ඔක්කොටම සුබ සන්ධ්‍යාවක්. මම මේ අවස්ථාව දීම සම්බන්ධව මම උදේසයට ස්තුතිවන්ත වෙනවා. මම හිතනවා මේ අපේ මේ ජර්නි එක ඔයගොල්ලන්ට හොඳ මොටිවේෂන් ෆැක්ටර් එකක් වෙයි කියලා. ඇත්තටම මේ මම මගේ ගෝලෙක් මාර්ගයෙන් තමයි උදේසව අඳුරගන්නේ. ඊට පස්සේ අපි උදේසව හම්බෙන්න ගියා. ඇත්තටම උදේසගේ ටීම් එක හරිම ප්‍රොෆෙෂනල්, ඒකම අපිට හරි ඩිරෙක්ෂන් දුන්නා. අපිත් ඇත්තටම මේ නුගේගොඩ එහෙම හැමතැනම ඒජන්සි ගන්න ගිහිල්ලා අපි ගොඩක්ම අතරමං වෙලා හිටියේ. අපිට හරි ඩිරෙක්ෂන් එකක් හම්බුන්නේ නැහැ. නමුත් මම උදේසව හම්බුනාට පස්සේ මට හොඳ ඩිරෙක්ෂන් එකක් හම්බුණා. ඉතින් මයි වයිෆුයි උදේස බලන්න ගියාට පස්සේ උදේස ගොඩක් අපිට ඇඩ්වයිස් දුන්නා. පළවෙනි දේ තමයි යා කිව්වේ IELTS කරන්න කියලා. ඊට පස්සේ මම IELTS කරා. මට ලකුණු ඇත්තටම ලකුණු පොඩි ගාණක් බදි වුණා. ඊට පස්සේ මම නැවත වතාවක් IELTS කරා. ඒකම ආයෙමත් ලකුණු ගාණක් මදි වුණා. ඉතින් මම ඊට පස්සේ මං ගිව් අප් කරා. ඊට පස්සේ වයිෆ් කිව්වා නෑ සර්ට කතා කරලා බලමු කියලා. ඊට පස්සේ මම ඇත්තටම සර්ට කතා කරලා සර් මාත් එක්ක විනාඩි 20කට වැඩිය මට මොටිවේෂන් ලෙක්චර් එකක් දුන්නා. ඉතින් මම හිතුවා රයිට් එහෙනම් මම ආයෙ මේක පටන් ගන්නවා කියලා. ඉතින් ඊට පස්සේ මම බොහෝ අමාරුවෙන් පාඩම් කළා, ක්ලාසස් ගිහිල්ලා මම පාස් වුණා. ඉතින් මම හිතනවා ඔයගොල්ලන්ට ගමනක් යන්න හොඳම ආයතනය තමයි සේජ් ආයතනය. ඒක හොඳම සාක්ෂිය තමයි අපි දෙන්න. ඇත්තටම අපිව හරි මාර්ගයක දාලා අපිව අද මේ තත්ත්වයට ගෙනාවේ උදේසගේ ටීම් එකයි. ඉතින් මට වැඩිය හොඳට මං හිතනවා වයිෆ් කියයි මේ සේජ් ආයතනය සම්බන්ධව. ඔව් ඇත්තටම මේ හස්බන්ඩ්ගේ වීසා එක ආවට පස්සේ සති දෙකක් ඇතුළත මගේ පාර්ට්නර්ෂිප් වර්ක් වීසා එකත් ඒගොල්ලෝ කරලා දුන්නා සේජ් එකෙන්. හරිම විශ්වාසවන්තව හරිම මේ වෘත්තීය මට්ටමින් ඒක ඉක්මනට මේ කැප් කිරීමෙන් කරලා දුන්නා. මේ විශේෂයෙන් ස්තුති කරන්න ඕනේ උදේස ඇතුළු ටීම් එකටම සුරේකා, ෂෙහාන්, සජිනී, ඉන්දික, සදෙව් ඇතුළු මේ ටීම් එකම ගොඩාක් ලොකු සපෝට් එකක් දුන්නා. හැම වෙලාවෙම මේගොල්ලෝ හරි කැපකිරීමෙන් වැඩ කරා. අපේ කේස් එක මේ අතර විශේෂ මේ කේස් එකක් වුණ හින්දා මේ ඒ ගැන ලොකු අවධානයක් යොමු කරලා උදේස ඇතුළු ටීම් එක මේ ගොඩාක් මහන්සි වුණා. ජිහාන් එහෙම මේ රෑත් වැඩ කරා. ඒ සම්බන්ධව මහන්සිලා ගොඩක් වැඩ කරා මේ හස්බන්ඩ් එක්ක. මගේ වීසා එක නම් ඒගොල්ලෝ හරි පහසුවෙන්ම කරා. මේ හස්බන්ඩ්ගේ වීසා එක ආවට පස්සේ අතරම මේ වගේ රටකට ඇවිල්ලා තමන්ගේ හීන හැබෑ කරගන්න බලාපොරොත්තුවෙන් ඉන්න අපේ ලංකාවේ ගොඩක් අය ඉන්නවා. ඒගොල්ලන්ට දෙන්න තියෙන හොඳම පණිවිඩය තමයි ඒ වගේ වීසා එකක් ගන්න, ස්ටුඩන්ට් වීසා එකක් අරගෙන ඒ වගේ රටකට ගිහිල්ලා මේ වගේ මේ සෙටල් වෙන්න බලාගෙන ඉන්නවා නම් ඒගොල්ලන්ට තියෙන හොඳම විශ්වාසනීයම ආයතනයක් තමයි සේජ් කන්සල්ටින් කියන්නේ. ඉතින් ඔයගොල්ලෝ බය නැතුව ඒ ආයතනය විශ්වාස කරන්න. මේ අපි ඒ ගැන හරිම විශ්වාසයෙන් තමයි කියන්නේ. ඔයගොල්ලන්ට බය නැතුව සේජ් එකට යන්න. සුබ දවසක් හැමෝටම. Thank you. හැමෝටම ස්තුතියි.